අද ජුනි මාසේ 23 වෙනිදා. ඉතින් හෙට සයුල්ගේ බර්ත්ඩේ එක. එතකොට එයා මේ පාර බර්ත්ඩේ එකට මගෙන් gift එක විදිහට ඉල්ලුවේ ස්කූටර් එකක්. ඒක බලන්න අම්මයි මමයි ආවද ගම්පහට. Happy birthday! Happy birthday! ඉතින් අපි gift ගන්නකොට දෙන්නටම එක වගේ ගන්නවා. මොකද නැත්තම් එක්කෙනෙක්ගේ මූණ හරි නෑ. ඉතින් ටිකක් ලොකු වියදමක්නේ. මේ දවස්වල මට ගොඩාක් වියදම්. ඒ හින්දා අම්මයි මමයි දෙන්නම එකතු වෙලා gift එක අරන් දෙනවා කියලා හිතුවා. අපි පොඩි එක්කෙනාටත් පොඩි ස්කූටර් එකක් ගත්තා. මේ බර්ත්ඩේ එක දවස ඉතින් සයුල්ට ඕනිට ඩිනර් අවුට් එකක් යන්න. මොකද ගොඩාක් වෙලාවට අපි කට්ටිය එකතු වෙලා ගෙදරමනේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්නේ. මෙතන පොඩි අයට සෙල්ලම් කරන්න ඉන්ඩෝ ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. ඒකයි මේ සයුල් මෙතෙන්ටම එන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මෙතන කෑම නම් එච්චර රසට තිබුණේ නැහැ. නමුත් ඉතින් පොඩි අයට සෙල්ලම් කරන්න හොඳ තැනක්. මේ සයුල්ගේ 8 වෙනි බර්ත්ඩේ එක. ඉතින් දැන් යා ටිකක් ලොකුයි. අපි ඉතින් කේක් එකත් කට් කරලා මෙන්න මේ විදිහට තමයි එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළේ. තාත්තටයි මටයි දෙන්නටම මේ දවස්වල සීනි ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා ඉතින් අපි දෙන්නම සීනි පැණි රස ස්කිප් කරනවා. ඉතින් මේ වගේ වෙලාවක කේක් කෑල්ලක් නැතුව බෑනේ. ඒ නිසා ඉතින් පොඩි කේක් කෑල්ලක රස බැලුවා. කේක් එකෙත් රස බලලා කෑමත් ඕඩර් කරලා තියෙන්නේ. කෑම එනකන් අපි පොඩි චැට් එකක් දාගෙන හිටියා. අයි සාද සරමක් ගන්නවා වේ. බාට දෙකුත් දාලා සරමකුත් කරගෙන. නෝඩ්ලස් එකක් ගත්තා. මේක රහයි කිව්වා. ඉතින් ඒක ගත්තා. බුරියානිත් ගත්තා. වෙජිටබල් රයිස් මේගොල්ලන්ට ගත්තා. කන්න එන්න කියලා කතා කරත් මෙයාලට කන්න එන්න හිතක් නැහැ. සෙල්ලම් කරන්න තමයි කල්පනාව. ඕඩර් කරපු කෑම ටික එන්නත් පොඩි වෙලාවක් ගියා. දැන් ඉතින් කාලා රස බලමු එහෙනම්. මං කලින් කිව්වත් වගේ මෙතන කෑම මට එච්චර රස දැනුනේ නැහැ, සෙට් උනේ නැහැ. නමුත් ඉතින් වරදක් නැහැ, හොඳයි. මට එච්චර රසට දැනුනේ නැහැ. පවුලේ අයගේ මේ වගේ විශේෂ දවස් එකක්වත් අපි මිස් කරන්නේ නැතුව පුළුවන් හැම වෙලාවෙම බලන්නේ සෙලිබ්‍රේට් කරලා මතකයක් එකතු කරගන්න. 365 දවසම එකම විදිහට ගෙවන්නේ නැතුව මේ වගේ විශේෂ දවස් සෙලිබ්‍රේට් කරාම ජීවිතේටත් ලොකු වෙනසක් එකතු වෙනවා. ඒකාකාරී නැහැ. ඒ නිසා ඉතින් මේ වගේ දවස් මිස් කරන්නේ නැතුව සෙලිබ්‍රේට් කරන එක හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. ඇත්තටම ඉතින් මෙතන ලොකු දෙයක් නැහැ. පවුලේ ළඟම කීප දෙනෙක් එකට එකතු වෙලා පුතාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා කාලා බීලා විනෝද වුණා. ඉතින් එයාටත් ලොකු වුණාම කවදා හරි දවසක මේ දේවල් බලලා සතුටු වෙන්න පුළුවන්. බිරියානි පොට් දෙකට ෆ්‍රී වටලප්පන් 8ක් අපිට හම්බුණා ඩෙසර්ට් වලට. දැන් නම් ඉතින් ටිකක් රෑ වෙලා. කාලා බීලා සතුටු වෙලා ඔන්න ඉතින් අපි ආපහු එන්නයි මේ පිටත් උනේ. කාලෙකට පස්සේ තමයි අපි කට්ටිය මේ විදිහට එකට සෙට් උනේ. ඉතින් හොඳට එන්ජොයි කළා. ඇත්තටම ඉතින් අද දවසත් ලස්සනට ගෙවිලා ගියා. ජුනි 23 වෙනිදා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ජුනි 24 තමයි මල්ලිගේ පුතා සයුල්ගේ බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් ජුනි 23 වෙනිදා හස්බන්ඩ් ගෙදර හිටියත් පාන්දර 5ට ගෙදරින් යාට යන්න වුණා. ඒ නිසා ඉතින් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න උනේ නැහැ. කොහොමත් එයා එයාගේ බර්ත්ඩේ එක ලොකුවට සෙලිබ්‍රේට් කරන්නෙත් නැහැ. ඉතින් මේ ගෙවුනේ එයාගේ 39 වෙනි බර්ත්ඩේ එක.
එයා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ නැහැ කියලා මම නිකන් ඉන්නේ නැහැ. ඉතින් වීකෙන්ඩ් එකේ එයා ගෙදර ආවා. ඒ නිසා මම ඔන්න අපි දෙන්නට පුංචියට කෑම ටිකක් ලෑස්ති කරලා එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි ලෑස්ති වුණේ. කැරවන් ෆ්‍රෙෂ් එකේ අලුතෙන් ආව කේක් එක ගෙනාවා. ඉතින් එයාත් කැමති කැරවන් ෆ්‍රෙෂ් එකේ කේක් වලට. ඉන්පස්සේ ගෙදර තිබුණ දේවල් වලින් පොඩි පොඩි කෑම ටිකකුත් හදාගත්තා. එච්චරයි වැඩි දෙයක් නැහැ. හීනියට එයාගේ බර්ත්ඩේ එකත් සෙලිබ්‍රේට් කළා. මේ ජුනි 30 අම්මගේ බර්ත්ඩේ එක දවස. ඉතින් අම්මත් ලොකුවට බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. එයා ඉතින් පන්සල් යනවා, පාරේ ඉන්න බැරි අයට කෑම පාර්සල් බෙදනවා. ඔය වගේ දේවල් තමයි ඔය පොඩි පොඩි දේවල් කරන්නේ. ඉතින් අපි කේක් එකක් අරන් ගිහින් කට් කරොත් තමයි. නැත්තම් ලොකුවට අම්මා ඒ දේවල් කරන්නේ නැහැ. ඉතින් මේ පාර මං එයාගෙන් පාටි ඉල්ලුවා. එයා කෑම ලෑස්ති කරලා තිබුණා ගෙදර. හස්බන්ඩ්ත් ඉඳී කියලා වීකෙන්ඩ් එකේ අම්මා ලෑස්ති කරලා තිබ්බේ. නමුත් ඉතින් එදත් හදිස්සියේ හස්බන්ඩ්ට යන්න වුණා.